ඔන්න අද අපි නිචිත් එක්ක ගමනක් යන්නයි යන්නේ. ඉතින් බලන්නකො කට්ටිය අද අපි කොහෙද යන්නේ කියලා. අද නම් ලස්සන තැනකට එක්ක යනවා නිශීව අපි. මගට ගිහිල්ලා බලන් ඉන්න අපි එනවද කියලා. ආයි යනවා අපි එනවනම්. ගිහිල්ලා සැරේ බලන්න කට්ටිය එනවද මොකද කරන්න කියලා. දැන් නම් ළඟයි අපේ ගෙවල් වලට ටිකක් උඩහ තමයි තියෙන්නේ තැන. බලන්නකො කොහෙද යන්නේ කියලා. ලස්සන තැනක්. ඔන්න දැන් නම් ගොඩක්ම ළඟට ඇවිල්ලා ඉන්නේ. නිශිත් ඉවසිල්ලක් නැතුව දුවනවා. ඔන්න නිශීගේ යාළුවෝ තමුණා මගේ රූබි යාළුවා. දැන් ඉතින් පොඩ්ඩක් සෙල්ලම් කරයි. ඔන්න එක්කනේ නටන්න ගත්තා. දැන් ගමන මතක නැහැ සෙල්ලම තමයි යෝනි දබලට. ඇත්තටම කිව්වොත් මේ තියෙන අපි වතුර ගන්න දොල. දැන් ඔතෙන්ට තමයි අපි නිශීව එක්ක ගාවේ. අද ටිකක් වතුර වැඩි නිසා තමයි නිශී බයේ ඉන්නේ ලෙස්සයි කියලා. වතුර අඩු කාලෙක නම් අපි යන්න කලින් ගිහිල්ලා බහිනවා. පැහැර උඩටම ගිහිල්ලා ඉන්නවා කට්ටිය එනකම්. අද ඔය ලෙස්සයි කියලා ගලට පොඩ්ඩක් වෙලා ඉන්නලා ටිකක් බයේ ඉන්නේ අද වතුර වැඩි නිසා. මෙයා වතුරට ගොඩක් කැමති නෑනේ. ඒකයි ඔය බයේ ඉන්නේ ලෙස්සයි කියලා. ඔහොම හිටියට ඉතින් බය ගුල්ලා මේක. පේනවනේ යන්නේ නෑ කොහෙටවත් ගලේ ඉන්නවා එහෙම වතුර ගෑවේ කියලා බයට ඉන්නේ. වතුරට කැමති නෑනේ පොඩ්ඩක්. ඒකයි ඔය ඉන්න වතුර නැති කාලෙත් නම් යනවා උඩහට. කිසි ගාණක් නැතුව පැන. දැන් යන්නේ නෑ වතුර තියෙන නිසා. එහා පැත්තට ගියා. ඒ වතුර තියෙන නිසා තමයි උඩට යන්නේ නැත්නම් එහා පැත්තට ගියේ නැත්නම් කෙලින්ම යන්නේ උඩට. වතුර වල ගාවට යන්නේ. දැන් එන්නේ ඉඳන් නැතුව බලාගෙන ඉන්නේ. කතා කරාට එන්නේ. සීයේ එන නිසා ඔන්න පැනලා ඉන්නේ දැන්. හමුව තියන්තන් ආව ලෙසන් නැතුව. බය ගුල්ලා. කොළ ගෙඩියක් නේ? මිෂේ. ඔන්න දැන් නම් දියැලක් බලන්න යන්නේ නිශිත් එක්කලා. එයා මට වඩා දොලේ ඇවිල්ලා තියෙන නිසා මම පාර දන්නා. මට කලින් යන්න ඒකේ නෝ ඉස්සර වෙලා. වැරදි පාරේ අන්න ගියා හරි පාරට. මටත් කලින් යනවා බලන්න. කොහොමද මට වඩා මෙයා දොරට එනවා කට්ටිය එක්කලා අම්මලා තාත්තලා එක්කලා. ඔන්න බලන්නකො ලස්සන තැනේ. දියැලක් නම් නෙමෙයි දොලක් හොඳේ. නිශීට මට වඩා මේ තැන පුරුදු වෙන්නේ නිශීට. ඒකයි පැන යන්නේ. මම නම් යන්නේ නැහැ එහා පැත්තට ලිස්සුත් එහෙම ගියා. එයාට එක් ගාණක් නැහැ පුරුදු නිසා. ඒතද වතුර වැඩි නිසා තමයි පොඩ්ඩක් එහෙම ඉන්නේ බයත් නැත්තම් උඩටම යනවා. උඩට ගිහිල්ලා ආයි පහළට එනවා දුවනවා. අද වතුර නිසා තමයි යන්නේ නැත්තේ වතුරට කැමති නැති නිසා. ආයි එනවා කතා කරාම. දැන් යන්නේ වෙන තැනකට වුණා. දැන් යන්නේ පොඩි වලක් වගේ තිබ්බා පහළ. බලමු ගිහිල්ලා. ලොකු මතකයක් නෑ මං ගොඩ කාලෙකින් ආවේ නෑ. යම්කෝ බලන්න මෙයාගේ ඊට පස්සේ මෙහා දන්නවනේ මට වඩා දැන්. මෙයාත් බලමුකෝ මාත් පාර හොයාගන්න මෙයාගේ පස්සෙන් ගිහිල්ලා තමයි දැන්. තැනකට ආවා වලල් තියෙන නම් ටිකක් පහළ. පහළ ටිකේ තියෙනවා වල. එතෙන්ට යන්නේ හන්නා එතන ටිකක් පහළ ලෙස. හිටියට ඉතින් බය ගුල්ලා. ඔන්න දැන් ආයේ යන්න හදන්නේ අපි. දොළ බැලුවා ඇති දැන්. ඔන්න යනවා. අපි ගෙදර යන්නයි හදන්නේ. අපොයි තලපොයෙක්. දැන් නම් ගන්න වෙන්නේ නැහැ මෙයා. හරි පැන්න තලගොයා පැන්න. වෙලාවට කණ්ඩිය නිසා පේරුණා පැනලා. නැත්තම් නම් නිශීව ගන්න වෙන්නේ නැහැ. උතනම තමයි දවස. ගෙදර යන්න. හරි විසේ නිශී කෙල්ලට. යන්න. ගෙදර. දැන් ඉතින් ගෙදර තමයි යන්න තියෙන්නේ. හෙමින් සැරේ යනවා. අපේ දඟයත් එක්කලා. එතෙන්ට ගිහින් බලන්න අපි එනවද කියලා යන්න නැතුව. අපි එනවා නම් තමයි යන්න ගෙදර උඩ. දැක්කනේ. මේ බලන් ඉන්නේ.
ඔන්න ගෙදරට ආවා එහෙනම් ආයි දවසක හමු වෙමු බයි